YouTube වීඩියෝ එක ට්‍රෙන්ඩින් කරන්න, රෑන්ක් කරන්න, ඒ වගේම තමයි views වැඩි කරන්න ඕන වෙන ප්‍රධානම දෙයක් පිළිබඳව තමයි අද කතා කරන්නේ. YouTube වල නැතුවම බැරි tag. ඒ පිළිබඳව තමයි අද මේ වීඩියෝෙන් කතා කරන්නේ. YouTube පිළිබඳව හොයන කෙනෙක් නම් YouTube වලට වීඩියෝ අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා දැනගන්න හොයන කෙනෙක් නම් ඔයා අද මේ වීඩියෝ එක බලන්නම ඕන. එන්න මාත් එක්කම උදාහරණ සහිතව මේ ටැග් පිළිබඳව කතා කරමු. අයිබෝන් කියලා පිළිගන්නවා ඔයා මේ YouTube channel එකට. මේ YouTube channel එකේ YouTube පිළිබඳව බොහෝ ටියුටෝරියල් වලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන් දවස් 2කට සැරයක් ඔයාට YouTube පිළිබඳව මේ වගේම වීඩියෝ ක්ලිප් එකක් බලා ගන්න පුළුවන්. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ ඒ පිළිබඳව දැනගන්න නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන් notification එක all දාලා තියාගන්න. අද කතා කරන්නේ මේ වීඩියෝ එකේ tag පිළිබඳව. tag කියලා කියන්නේ මොනවද? YouTube එක වීඩියෝ එක rank කරන්න, up කරන්න, views වැඩි කරන්න මේ හැම දෙයකටම අදාළ වෙන්නේ මේ tag තමයි. ඔයා ශ්‍රී ලංකාවේ පොල් පිළිබඳව වීඩියෝ එකක් කරනවා. මම මේ කියන්නේ උදාහරණයක්. අපිට ගන්න පුළුවන් පොල් කියන ශාකය මොන වගේ දේවල් වලටද අයත් වෙන්නේ කියලා. තාල වර්ගයට අයත් ශාකයක්. ඒ වගේම තමයි මීටර් 10ට වැඩිය උස යන ශාක ගණයටත් අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මම ටැග් දෙකක් ඔයාලට කියලා තියෙන්නේ. මොනවද මේ ටැග්? තව කියන්න පුළුවන්. ලෙලි ගන්න පුළුවන්. ගෙඩියක් ඔයලිවර ලෙල්ලකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ශාක අතරට අපිට පොල් යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කිරි ලබා ගන්න විදියට ශාකයක් තියෙනවා නම් අපිට අන්න ඒකටත් මොනවද පොල් ශාකය හඳුන්වන්න පුළුවන්. ගෙඩියක් ඇතුලේ කට්ටක් තියෙන ශාකයක් විදියට අපිට මොනවද පොල් හඳුන්වන්න පුළුවන්. පොල් ගහ අයත් වෙන ප්‍රභේද නැත්තම් ටැග් අපි යොදලා ඉවරයි. මොනවද ටැග්? තාල වර්ගයට අයත් වෙනවා. මීටර 10ට වැඩිය උස යනවා. මොනවද? ලෙලි ලබා ගන්න පුළුවන් ශාකයක්. ඒ වගේම තමයි කටු ලබා ගන්න පුළුවන් ශාකයක්. ඒ වගේම තමයි කිරි ලබා ගන්න පුළුවන් ශාකයක්. ඔයාට මම පොල් ගහ පිළිබඳව ටැග් 5ක් දුන්නා. දැන් ඔයාලා එහෙනම් අපේ වීඩියෝ එකට කොහොමද මේ වගේ ටැග් යොදන්නේ කියලා. ඔන්න ඔයාලා ශ්‍රී ලංකාවේ දියඇලි පිළිබඳව වීඩියෝ එකක් හදනවා. බ්ලොගින් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මම කියන්න ඒ බ්ලොගින් වීඩියෝ එකට ඔයාලා ටැග් හදාගන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකාවනේ අපි ගහමු how to ශ්‍රී ලංකා. ඔන්න පළවෙනි ටැග් එක. දියඇලි. ශ්‍රී ලංකාවේ දියඇලි. ඔයාලා වීඩියෝ එකේ ටැග් ටික හදන්නේ ඉංග්‍රීසි වලින් නම් සිංහල වලින් නම් කොහොම හරි කමක් නැහැ. ඔයාලා ටැග් ටික යොදාන්න. මම මෙන්න මෙහෙම කියලා දෙන්නම්. ශ්‍රී ලංකාවේ උසම දියඇලි. ශ්‍රී ලංකාවේ දියඇලි තියෙන ගම්මාන. ඔයා ඒ ටැග් වලට යොදන දේවල් මතක තියාගන්න. ඔයා හදිස්සියක්වත් ශ්‍රී ලංකාවේ තියෙන උසම දියඇලි 5 පිළිබඳව වීඩියෝ එකක් කරනවා කියලා හිතන්නකෝ. ඒ වීඩියෝ එකේ හැබැයි දියඇලි 5 තියෙන ගම්මාන ටික පිළිබඳව ඔයාලා කිසිම තැනක සඳහන් කරලා නැහැ. ශ්‍රී ලංකාවේ උසම දියඇලි තියෙන ගම්මාන පිළිබඳව කියලා කිසිම හේතුවක් පිට ඔයාලා YouTube tag වල දෙන්න එපා. වීඩියෝ එකේ තියෙන අන්තර්ගතයේ තියෙන හොඳම දේවල් ටික තමයි ඔයාලා YouTube වලට වීඩියෝ අප්ලෝඩ් කරනකොට tag විදියට යොදන්න ඕන. යම් කිසි හේතුවක් පිට ඔයාලා YouTube වීඩියෝ අප්ලෝඩ් කරනකොට tag යොදනකොට ඔයාලා ඒ වීඩියෝ එකට අන්තර්ගත නොවන වෙනයම්මෝ ටැග් එකක් යොදලා තියෙනවා නම් ඔයාගේ වීඩියෝ එක ඔයාගේ channel එක පහළට වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඔයාලට මේ පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අද කතා කරේ YouTube ටැග් පිළිබඳව. මේ ටැග් වලින් කරන තවත් කාර්යයක් මම කියන්නම්. කොහේ හරි මොනියම්මෝ සර්ච් එන්ජින් එක විශේෂයෙන් YouTube වල සහ Google එකේ ඔයාගේ වීඩියෝ එකක් කාට හරි පෙන්වන්න මෙන්න මේ ටැග් යොදා ගන්න පුළුවන්. සහ ටැග් වලින් තමයි ඔයාගේ වීඩියෝ එක මොන කැටගරි එකකටද අයත් වෙනවද? වීඩියෝ එක ඇතුලේ මොන යම් හෝ දේවල් තියෙන්නේ. මේ වීඩියෝ එක ඇතුලේ තියෙන අන්තර්ගතය මොකක්ද කියලා හොයාගන්න YouTube එක ඔයාගේ ටැග් වලින් තමයි. ඉතින් ඒක නිසා පරිස්සම් කරගන්න ඕන දෙයක්. අනවශ්‍ය දෙයක් තිබුණොත් ඔයාගේ YouTube වීඩියෝ එක YouTube එක තුලින් අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එකේ තියෙන අන්තර්ගතය සාරාංශ කරලා ඒකේ තියෙන හොඳම වචන ටික ටැග් වලට යොදන්න අමතක කරන්න එපා. වීඩියෝ එකේ තියෙන විශේෂිතම අන්තර්ගත ටැග් ටික පමණක් යොදන්න ඔයාලා කාරුණික වන්න. එහෙම නොවුනොත් YouTube එකේ ඔයාගේ වීඩියෝ එක YouTube එකට තෝරගන්න බෑ මොන කැටගරි එකටද අයත් වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට මතක තියාගන්න ටැග් යොදනකොට ඔයා ඒ වීඩියෝ එකට අදාළ කරන වීඩියෝ එක ඇතුලේ තියෙන අන්තර්ගතයට අදාළ කරන ටැග් ටික පමණක් යොදන්න මතක තියාගන්න. ඉතින් අද කතා කරේ ටැග් ගැන. දැන් ඔයාලා හවි මේ විදියට ට්‍රෙන්ඩින් යන මේ කාලයට අයිති ටැග් එහෙම අපි හදාගන්නේ කොහොමද?
දැන් ටැග්ගයක් අපි හොයනකොට මේ කාලේ හොඳම ට්‍රෙන්ඩින් තියෙන ටැග් වර්ග තියෙනවා ලංකාවේ ඇතුලේ පිටරට අපි ඒක කොහොමද හොයාගන්නේ හරි ඒ ගැන අපි ඊළඟ වීඩියෝෙන් කතා කරනවා ඔයාට ට්‍රෙන්ඩින් පවතින මේ කාලේ ජනප්‍රියතම ටැග් වර්ග හොයාගන්නේ කොහොමද ඔයා ටෙක් channel එකක් කරනවා නම් මේ දවස්වල මිනිස්සු වැඩිපුරම හොයන්නේ මොකද්ද මේ හොයන දේට නම් ටැග් කියලා කියන්නේ ඉතින් ඒ වගේ දේවල් හොයාගන්න free tools ඕන තරම් තියෙනවා ඒ දේවල් පිළිබඳව අපි කතා කරනවා ඊළඟ වීඩියෝ එකේ ඒ දේ දැනගන්න පුළුවන් ඔයාට පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අපිත් එක්ක දිගටම වීඩියෝ notification එක all දාලා තියාගන්න. එහෙම වුණොත් මතක තියාගන්න වීඩියෝ එක අපි දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ යම්කිසි තැනකට ප්‍රශ්නයක් තියෙනවා නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. අපි ඒකට උත්තර දෙන්න නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න අනිවාර්යයෙන්ම. මොකද like එකක් දැම්මොත් තවත් කෙනෙකුට මේ වීඩියෝ එක play කරන්න YouTube එක විසින් උනන්දු වෙනවාම තමයි. ඔයා වෙනුවෙන් ගෙනාවු මේ වීඩියෝ එක තව කෙනෙකුට ෂෙයා කරන්නත් ඔයා අමතක කරන්න එපා. ඔයාගේ social media තියෙනවා. ඒ වගේම තමයි YouTube helpers group ඕන තරම් තියෙනවා. ඒ group වලට ෂෙයා කරන්න අමතක කරන්න. මොකද ඔයා වගේම තවත් YouTube පිළිබඳව ඉගෙන ගන්න ඕන තරම් අය ඉන්නවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙමු. ඔයාට සුබ දවසක්.